මගේ පොඩි කාලේ ඉඳන්ම මගේ පවුලේ කට්ටිය මං පිරිමියෙක් කියලා නිල් පාට තියෙන දේවල් තමයි අරන් දුන්නේ. මට තුවක්කුවක් සෙල්ලම් බඩුවක් විදියට දෙද්දි මගේ නංගිට බෝනික්ෙක් සෙල්ලම් කරන්න දුන්නා. උයන පියන සෙල්ලම් වලන් දුන්නෙත් නංගිට විතරයි. පිරිමුණාම ගොඩක් කෑම කන්න ඕනේ කියලා මට ගොඩක් කන්නත් දුන්නා වගේම මුලින්ම කෑම බෙදුවෙත් මට. නංගිට බෙදුවේ ඊට පස්සේ. මං ඔය හැංගීම් බර වුණ අවස්ථාවල අපෝ ගෑල්ලමෙක් වගේ මොකද ඔය අඬන්නේ කියලා මට උසුළු විසුළුත් කරා. මට තේරුණා මගේ සංවේදීකමට වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ ඔක්කොම අත්දැකීම් හරහා දැනුණ දේ තමයි පිරිමිකම කියන්නේ රළු දෙයක් කියන එක. ඒ සමාජ අත්දැකීම් හරහා නිතරම ඉගෙන ගත්තේ පිරිමි කියන්නේ ගැහැණුන්ට වඩා වෙනස් පිරිසක් විදියට. ජීව විද්‍යාත්මකව වෙනස්කම් තියෙන එක ඇත්ත. නමුත් ඉතින් සමාජයේ මෙහෙම වෙනස් විදියට ගැහැණු පිරිමි හදන්නේ ඇයි කියන එක මම ප්‍රශ්න කළා. ගොඩක් වෙලාවට නාන එක, ආහාර ගන්න එක, ඇවිදීම, කතා කිරීම, ඒ වගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලදී පවා ගැහැණු ළමයෙකු, පිරිමි ළමයෙකු ඒ විදියට හැසිරෙන්න කියලා උපදෙස් දුන්නා. උදාහරණයක් විදියට පිරිමියෙක් නේද? ඉක්මනට ඔය වැඩේ කරන්නකො. කොල්ලෙක් නම් හොදලා හරි ගෙට ගන්න පුළුවන්. පිරිමි ගෙදර වැඩ එච්චර දැනගන්න ඕනේ නෑ. පිරිමි කොහොමත් අපිලිවලයි. මේ වගේ ප්‍රකාශ තමා මට අහන්න ලැබුණේ. පිරිමි කියන්නේ තමන්ගේ සෞඛ්‍ය ගැන එච්චර හිතන්නේ නැති, පිළිවෙල පිරිසිදුකම අඩු පිරිසක් විදියට තමයි මං හැදුන සමාජය කිව්වේ. මේ ආකාරයට පිරිමිකමට අදාළයි කියලා සමාජයේ උගන්වපු දේවල් කියලා දුන්නේ මගේ ගෙදරින් විතරක් නෙමෙයි. ඊට පස්සේ මගේ පාසලෙන්, යාළුවෝ, මාධ්‍ය වලින්, ආගමික කටයුතු වල පවා පිරිමි විදියට ගැහැණු විදියට කටයුතු කරන්නේ කොහොමද කියන එක කියලා දුන්නා. මේ විදියට පිරිමි ගැහැණු කියලා දේවල් බෙදලා උගන්වන එකෙන් වෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? පිරිමි ගැහැණු කියලා ભેදයක් නොකර Tamanගේ කුසලතා දියුණු කරගන්න එක කොච්චර වටිනවද? පොඩ්ඩක් අපි හිතලා බලමු නේද ඒ ගැන.